අපි ෂෝලිව් එකක් යන්න කියලා බැලුවේ බාසිලෝනා ස්පේන් වල මගේ සිටි දැන් මේක මේ සමායක මේ ඒක නිසා මේ ගොඩක් ඉන්නවා ෆොරිනර්ස්ලා අපි දැන් ඉන්නේ මේ බාසිලෝනා වල තියෙන ෆේමස්ම ස්ට්‍රීට් එකේ මේකට කියන්නේ මේ ලා රම්බ්ලා කියලා මේ ගොඩක් අර ක්‍රූස් ෂිප්ස් වලින් යන ෆොරිනර්ස්ලා තමයි මේ ගොඩක්ම වලට මේ පේන්නේ. දැන් සමායකට ඔක්කොම මෙහෙට එනවා. බාසිලෝනා වල තියෙන පරණම මාකට් එක. පරණම වගේම ගොඩක් ෆේමස් මාකට් එක කියලා කියන්නේ මේක මේ ෆුඩ් මාකට් එක. Yeah, Africa forever and forever. මේ තියන්නේ මේ රුවල් බෝට්ටුවක්. හරි අපි දැන් මේ ඉන්නේ සීමන්ස් ක්ලබ් එකේ. මේක KDH යුරෝප් වලට එන පොඩි ඉලෙක්ට්‍රික් මොඩල් එක. ඉතින් අපේ ෂිප් එක දානවා දැන්. කොහොමද අපි ෂෝලිව් එකක් යන්න කියලා බැලුවේ බාසිලෝනා ස්පේන් වල මගේ ෆස්ට් ටයිම් ඉතින් බලමු කොහොමද කියලා. අපි දැන් මේ ලෝඩින් වලට අවිලා තියෙන්නේ. මම ලෝඩින් ඩිස්චාර්ජින් ගොඩක් කළා වර නයිජීරියා ගෑස් වල ලෝඩ් කරන දවස් 5ක් විතර මෙහෙ ඉන්නවා. මෙන්න මෙහෙම තමයි වටපිටාව තියෙන්නේ. මේ වටේම පේන්න ඔයාලට තෙල් ටැංකි. තෙල් ටැංකි වල තමයි ඉතින් අපි මේ සාමාන්‍යයෙන් නැව් ඇවිල්ලා ඩිස්චාර්ජ් කරන තෙල් එහෙම ස්ටෝර් කරලා තියෙන්නේ මේ තෙල් ටැංකි වල. එහෙම නැත්නම් අපි අපේ නැවට ලෝඩ් කරන තෙල් එහෙම තියෙන්නේ මේ ටැංකි වල තමයි. ඕකේ මේ තියෙන්නේ අපේ පළවෙනි ගේට් එක නැව ගාවින්ම තියෙන එක. ඉස්සෙල්ලා මෙතනින් ක්ලියර් වෙනවා. අපි දැන් ඉන්නේ මේ කෝට් එකෙන් එළියේ. තව ටිකක් දුර යන්න ඕනේ බස් එකක් ගන්න. මේවත් මේ ට්‍රාන්සිට් වලට ආපු වාහන. සමහර ඒවා මේ රටට ආපු වාහන ස්පේන් වලට, සමහර ඒවා ආයෙ පාරක් නැව් වලට පටවලා ආයෙ යනවා වෙන රටවල් වලට. අර බිල්ඩින් එක ඇතුලේ හැමතැනම වටේම තියෙන වාහන. ඕකේ අපි දැන් මේ ආවේ බස් ස්ටොප් එකට. මෙතන නෑ බස් එකක් ගන්න ඕන සිටි එකට යන්න. The city. බස් එකක් ගත්තා. දැන් මෙතන ඉඳන් අපිට සිටි එකට යූරෝ 2.5ක් යනවා. බස් එක මෑන් බස් එක ගොඩක් කම්ෆර්ටබල්. දැන් බහින්න තැනක් දුයි. ඒක බාසිලෝනා සිටි එකේම වගේ බහින්න පුළුවන්.
මේ බස් එකේ තමයි සිටි එකට ආවේ. දැන් අපිට shopping කරන්නත් ඕනේ ටිකක්. shopping mall එකකට යන්න ඕනේ. බලමු කොහොමද කියලා ඉස්සරහට ගිහින්. පරණ බිල්ඩින්ග්ස් ටිකක් තියෙන මාර ලස්සනයි. වගේම ගොඩක් මේ පැසෙන්ජර් ෂිප්ස් එහෙම එනවා මේ බාසිලෝනා වලට. ඒවලට වෙනවනේ මාරු විදියට මේ කට්ටි ඉන්න ගොඩක්. අපි දැන් ඉන්නේ මේ බාසිලෝනා වල තියෙන ෆේමස්ම ස්ට්‍රීට් එකේ. මේකට කියන්නේ මේ ලා රම්බ්ලා කියලා. ගොඩක් ෆොරිනර්ස් ඔක්කොම මේ ස්ට්‍රීට් එකේ ගොඩක් ඔයාලා පේනවනේ ගොඩක් ඉන්නවා. ගොඩක් ෆොරිනර්ස් වලටම ගොඩක් shops එහෙම තියෙනවා මේ ස්ට්‍රීට් එකේ. Mana තියෙනවා? Посмотрим. මේ ගොඩක් අර ක්‍රූස් ෂිප්ස් වලින් යන ෆොරිනර්ස්ලා තමයි මේ ගොඩක්ම වලට මේ පේන්නේ. දැන් සමයකට ඔක්කොම මෙහෙට එනවා.
හරි මෙතනින් අපිට යන්න පුළුවන් බලන්න මේ බාසිලෝනා වල තියෙන පරණම මාකට් එක. පරණම වගේම ගොඩක් ෆේමස් මාකට් එක කියලා කියන්නේ මේක මේ ෆුඩ් මාකට් එක. මෙන්න මේක තමයි ඉතින් මාකට් එක. මට මේ නම නම් පොඩ්ඩක් කියව ගන්න අමාරුයි. බලන්න ඔයාලට පුළුවන්. මේ ගොඩක් ස්පෙෂල් ප්ලේස් එකක් නේ. මේ තියෙන ෆුඩ්ස් තමයි බලන්න තියෙන දේ. ड्राई फ्रूट्स තියෙනවා They're giving some boxes or something. Hello? මේ ටිකේ කවදාවත් කාලි ඉවර කරන්න බැරි තරම් කැම ටිකක් තියෙන්න පේනවනේ. ජූස් වර්ග තියෙනවා. In the street. අපි මේ
උස්මාගට් එකෙන් ආව එළියට දැන් ආපහු ඉන්නේ මේ දැන් අපි ආයෙත් ඉන්නේ මේ ලා රම්ලා ස්ට්‍රීට් එකේ. දැන් අපි යන්නේ මේ shopping mall එකට. පොඩි බොරු ටිකක් තියෙනවා ගන්න. අරන් ගිහිල්ලා. හැබැයි මේ ස්ට්‍රීට් එක නම් ඇත්තටම ගොඩක් ලස්සනයි මේ. පොලිසියෙන් ඉන්නවා හැමතැනම. මෙතනින් පුළුවන් අපේ චිත්‍රයක් අඳගන්න. ටිකක් කාටුන් විදියට. අපි මේ තවම ඉන්නේ අර ලා රම්ලා ස්ට්‍රීට් එකේ. බාසිලෝනා වල ෆේමස්ම පරණම ස්ට්‍රීට් එක. මම කලින් කිව්වා වගේ. ඉතින් මේ ස්ට්‍රීට් එකේ නැති දෙයක් නැහැ. කෑම කඩ තියෙනවා, සුවිනියර් shops තියෙනවා, ආටිස්ට්ලා ඉන්නවා, entertaining දේවල් තියෙනවා. පොඩි බඩගින්නක් ආවා. මේ මම හරි කාලෙම ඇතුළට ගිහිල්ලා. දැන් අපි ඉස්සරහට යන්නේ shopping mall එකට. ආට ඇතින් පේන්නේ shopping mall එක. මෙතනින් අපිට ඕනනම් boat tour එකක් යන්න පුළුවන්.
මේ බාසිලෝනා සිටි එකේ ගොඩක් දේවල් තියෙන ළඟ ඒක නිසා ඇවිදින්න මේ ගොඩක් අමාරු නෑ. පයින් යන්න පුළුවන් දුරවල් වල තමයි ගොඩක් දේවල් තියෙන්නේ. ගයිස් මේ තියන්නේ මේ රුවල් බෝට්ටුවක්. ගොඩක් පරණයි. දැන් මේක පාවිච්චි කරන්න නැති තරම් ඒ වුණාට මමත් දැක්ක ෆස්ට් ටයිම් මේ වගේ එකක් මේ ඇත්තරම. කොහොම තියෙන්නේ ලී වලින්. මේ පේන්නේ කුඹගස් දෙකක් තියෙනවා. අර තියෙන්නේ රුවල් ටික ඒවා පේන විදිහට ඔය මේ අකුලලා තියෙන්නේ. කලින් shopping mall එකට යන ගමන් ඊට පස්සේ අර ලස්සන රුවල් බෝට් ටිකක් එක්ක නිසා අපි ඒ පැත්තට ගියේ. දැන් අපි shopping mall එක පැත්තට යමු. දැන් මේ අපි මේ විදින ටික තියෙන වතුරේ හදලා තියෙන ටික. මේ ෆ්ලෝර් එක තනිකරම ලී වලින් හදලා තියෙනවා. මේ පේන විදියට. මේක තමයි shopping mall එක. අතුරට ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඒ cruise ships වලින් යන passengers වලත් ඔක්කොම සාමාන්‍යයෙන් මේ shopping mall එකට තමයි යන්නේ. ඔය port එක ළඟම තියෙන shopping mall එකක් මේ. Ferrari car එකක් තියෙනවා මේ shopping mall එක ඇතුලේ තියෙන්නේ. මේක නිකන් මේ මෙයාලගේ rent එකට දෙන්න වගේ නම් promotion එකක් තියෙන මෙතන. ඕන කෙනෙක්ට ගන්න පුළුවන් rent එකට. මේ බාර්සිලෝනා කියලා කිව්වට පස්සේ ස්පේන් වල ගොඩක් අර ෆෝමියුලා ට්‍රැක් එකක් එහෙම තියෙනවා. ගොඩක් ඉතින් අර ෆෝමියුලා රේසින් වලට එහෙම ගොඩක් famous. shop එක ඇතුලේ cosmetic item තියෙන්නේ. ගන්න නම් ගොඩක් දේවල් තියෙනවා. මේකේ යුරෝ පාවිච්චි වෙන්නේ. මම කලින් කිව්වා මම හිතන්නේ. අපි සාමාන්‍යයෙන් මෙහි shopping කරනවා නම් අපි ඩොලර් තරම් වෙනවා නම් ඔක්කොම කලින් exchange කරන තැනකට ගිහින් money exchange එකකින් අපි යුරෝ වලට convert කරගන්න ඕනේ. අපිට ඩොලර්ස් කියලා බඩු ගන්න බෑ.
හරි අපි shopping කරලා ඉවරයි. දැන් යන ගමන් ඉන්නේ. දැන් අපි Siemens Club එකට යන්න ඕනේ. Siemens Club එකට ගිහිල්ලා එතන ඉඳන් අපිට බස් එකක් හම්බ වෙනවා. ආයි අපේ නැවතින තැනට යන්න. Yeah. Okay. අපි ටැක්සි ඕන බස් ඕන හෙලිම ඒ ඔව්. හරි අපි දැන් shopping කරලා නවතනම බලලා ඇවිදලා කාලා බිඳලා ඔක්කොම කරලා ඉවරයි. දැන් Siemens Club එකට යන ගමන් ඉන්නේ. Siemens Club එකට ගියාම අපිට එතන ඉඳන් free shuttle එකක් හම්බ වෙනවා ship එක ගාවට යන්න. දැන් වෙලාවත් හවස 7යි. හවස 8 වුණාට ගොඩක් එළිය තියෙනවා තවම. එනවනේ. ඇත්තටම රෑ 10 වගේ වෙද්දි තමයි රෑ වෙන්නේ. කරුවලක් වගේ. ගොඩක්ම කළුවර වැටෙන්නේ. අපිට ටිකක් දුර පයින් යන්න තියෙනවා Siemens Club එකට. අපි එද්දි නම් මේ ටිකේ බස් එකේ ආවේ. මොකද අපි පෝට් එක ගාව ඉඳලා බස් එකේ ආපු නිසා. ඇවිදින දුරක් තියෙන්නේ. ඉතින් ඇත්තටම ටැක්සි එකක් කරගෙන යන්න තරම් දෙයක් නෙමෙයි. විනාඩි 20ක් විතර වගේ යන්න තියෙනවා. ඉතින් අපිට දෙපැත්ත පොඩ්ඩක් බලබල අපි පයින් යන්න කියලා ආවේ. We can go. හරි අපි දැන් මේ ඉන්නේ Siemens Club එකේ. අපිට ප්ලේ කරන්න දේවල් තියෙනවා එතන Siemens Club එකේ. දැන් වාහනේනකන් ඉන්නේ ෂිප් එකට යන්න. ඕකේ දැන් අපි ෂිප් එකට යන්න හදන්නේ. දැන් ටිකක් හවස්ම වෙලා නිසා ටිකක් ට්‍රැෆික් වැඩි මේ වෙලාවට. අපි ඉන්නේ එක්ක ට්‍රැෆික් දෙන්නේ නැහැ. අපි මේ යන වෑන් එක Toyota. මේක KDH මේ යුරෝප් වලට එන fully electric model එක. ඒක එකපාරට charge කරාම කිලෝමීටර් 350ක් විතර යන්න පුළුවන් කියලා තමයි මෙයා කිව්වේ. මේක original passenger मार कंफर्टेबल guys, thank you. I will be settled.